නියෝජ්‍ය ඇමතුමනි දැන් මේ ජී රාජපක්ෂගේ නිවස ඒ කියන්නේ පුද්ගලයෙක් නැතුව තිබිලා ජී රාජපක්ෂ කියන කෙනෙකුට තමයි අයිතිව තිබිලා තියෙන්නේ. ඒක දැන් පුරා මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයිති වෙලා තියෙනවා. 13 වෙනිදා තමයි අයිති වෙලා තියෙන්නේ. ඔබතුමා පත්තිම් බාරගත්තේ 13 වෙනිදා. එතකොට දැන් මොකද්ද මේ රජයෙන් කරන වැඩපිළිවෙල සහ ඊළඟට මොකද්ද මේ නිවසට සිද්ධ වෙන්නේ? ඔද මේක ගත්තට පස්සේ අපේ රටේ ආందోලනාත්මක ඉදිකිරීමක් බවට මේක පත් වෙලා තියෙනවා. මුළු රටක් කතා කරන මෙවැනි ඉදිකිරීම් රාශියක් අතරේ මේ ජී රාජපක්ෂ කියන තැනැත්තා විසින් ඉදිකලායයි කියන මේ නිවස සම්බන්ධ කාරණේ තමයි ඔබතුමා විමසීමට ලක් කරේ. ඇත්තම ගත්තොත් අපි රජයක් විදිහට කටයුතු කරමින් ඉන්නේ මෙවැනි නීත්‍යානුකූල නොවන ඉදිකිරීම් සම්බන්ධයෙන් පොදුවේ අපි අනුගමනය කරන ප්‍රතිපත්ති මේ කාරණා ටිකක් තියෙනවා. අපට ඉදිකරපු පුජ්‍යලයාගේ දේශපාලනයේ හරිය ඔහුගේ තරාතිරම හරිය අදාළ නැහැ. රටේ නීතිය ස්ථාපිත කරන්න වගේම රටේ විධිමත් භාවය ඇති කිරීම සඳහා මේ වගේ නීති විරෝධී එහෙම නැත්නම් අනීතිකව ඉදිකරපු ඉදිකිරීම් සම්බන්ධයෙන් අපි නීති ක්‍රියාත්මක කරනවා. ඒකේ එක අවස්ථාවක් තමයි කතරගම මැණික්ගඟ අසබඩ තියෙන මේ නිවස සම්බන්ධ කාරණේ. කොහොම නමුත් ඉතිහාසයේ තිබුණු දේශපාලන අතපෙවීම් බලපෑම් හමුවේ තමයි මේක ඉදිකරා කියලා මේ ආසන්න ජීවත් වෙන මිනිසුන්ගේ තොරතුරු ගත්තට පස්සේ කියවෙන්නේ. මේක මැණික්ගඟ ආසන්නයේම තියෙන වාරි මාර්ගයට අයිති රක්ෂිත භූමියක තමයි ඉදි කරලා තියෙන්නේ. හැබැයි වාරි මාර්ගයේ පැත්තෙන් තොරතුරු සොයලා බලද්දී කිසිදු අවසරයක් අරගෙන නැහැ. ඒ වගේම පරිපාලනය අතින් ගත්තට පස්සේ ගම්මට්ටමේ වග කියන ග්‍රාම නිලධාරින් ඉඳන් කිසිදු ආයතනයකින් මේකට අවසර අරගෙන නැහැ. හැබැයි එක මොහොතක කියවෙනවා ගමේ හිටපු ග්‍රාම නිලධාරිතුමා එක වෙලාවක මේ ඉදිකිරීමට විරුද්ධ වෙද්දී ඔහු සම්බන්ධයෙන් එවකට තිබුණු දේශපාලන අධිකාරිය යම් ක්‍රියාමාර්ගයක් අරගෙන බලය පාවිච්චි කළා කිසි නිලධාරියෙකුට මේ භූමියට ඇතුල් වෙන්න නොදී තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒකට අපිට හරි පැහැදිලි මේ ඉදිකිරීම දේශපාලන බලයක් පාවිච්චි කළා Tamanට තිබුණු දේශපාලන හයිය පාවිච්චි කළා අනවසරින් ඉදිකරපු ඉදිකිරීමක්. හැබැයි රට දැන් මේවා වෙනස් කරන්න කටයුතු කරමින් ඉද්දි නීති ක්‍රියාත්මක වුණා. ඒ නීති ක්‍රියාත්මක වීමත් එක්කම මේකේ හිමිකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා මේක ඉදිකරපු කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේ සමාජයට දෙන මේ පණිවිඩය මම කියන්නේ දේශපාලඥයෙක් හෝ කවුරු හරි මේක ඉදිකරා නම් මේ රටේ නීති උල්ලංඝනය කළා මේක ඉදි කරලා තියෙන්නේ. මේක රටේ ආර්ථිකයටත් බලපාන කාරණයක්. එතකොට එවැනි කාරණා කරලා ඒ දේශපාලන හයිය තියෙන කාලේ මේක ඉදි කරාට හැබැයි නීති ක්‍රියාත්මක වෙද්දී කොන්දක් නැහැ මේකට මේ අයිතිවාසිකම් කියලා මේක සම්බන්ධයෙන් වගකීම බාර ගන්න. ඒ නිසා රටේ මිනිස්සුන්ට තියෙන අලුත් පණිවිඩයක් මෙන්න මේ දේශපාලන බලය පාවිච්චි කරලා අනීතිකව කරපු ක්‍රියාවලීන්ගේ මේ ඉදිකිරීම් වල අද අයිතිය බාර ගන්නවත් කෙනෙක් නැතුව ඉඳගෙන තමයි ඔය වක්‍රාකාරයෙන් එයාලගේ ගෝල බාලදී ඇවිල්ලා කියන්නේ මේ අපට බලය දෙන්න නැත්නම් අපි දේශපාලන ඉස්සරහදී බලය ගන්නවා කියන්නේ මෙන්න මේ මිනිස්සු. රටේ ධනය නාස්ති කළා රටේ නීති උල්ලංඝනය කළා වාරි මාර්ගයේ සතු ඉඩම් වල බලහත්කාරයෙන් ගෙවල් හදලා කාලයක් පදිංචි වෙලා දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ තේරෙනවා මේකේ පදිංචි වෙලා හිටපු නිවසක්. ඒතර මේ පදිංචි වෙලා හිටපු නිවසට නීති ක්‍රියාත්මක වෙද්දී අයිතිවාසිකම් කියන්නේ ඉදිරිපත් වෙන්නේ නැති කොන්දක් නැති මිනිස්සු තමයි මේ ඇවිල්ලා ඔවුන්ගේ ගෝලබාලදීන් තමයි කියන්නේ මේ දේශපාලනයේ වෙනසක් කරන්න ඕන හරිය මේ කියලා. ඒ නිසා අපට ඒව අදාළ නැහැ. අපි නීති ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් වාරි මාර්ගයට මේක පැවරලා තියෙනවා. මම වාරි මාර්ග ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයා විදිහට මට වගකීමක් තියෙනවා මේ පිළිබඳ සොයා බලන්න. ඒ නිසා තමයි අද දවසේ මෙතෙන්ට ආවේ. අපේ ගරු මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් එක්ක නිලධාරීන් එක්ක ඇවිල්ලා අපි බැලුවා මේකේ වර්තමාන තත්ත්වය. ඉස්සරහට අපි බලනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව විදිහට මේක ජනතාවට ඵලදායි ව්‍යාපෘතියක් සඳහා යොදා ගන්න අපි සැලසුම් හදන්න බලාගෙන තමයි අද මෙතෙන්ට ආවේ. අපි රටේ ජනතාවට කියනවා ජනතාව විශ්වාස කරපු මෙවැනි අනීතික දේ පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම විශ්වාස කරා නම් මෙන්න නීති ක්‍රියාත්මක කරලා අවසන් කරලා තියෙනවා. වාරි මාර්ගයට පවරලා තියෙනවා. ජනතාවගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරා කියන සතුට දේශපාලන අධිකාරී විදිහට අපිට තියෙනවා. ඔව්. ඒ වගේම දැන් මීට පස්සෙත් දැන් මේ වගේ අනීතික දේවල් අහුවෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒවට දේශපාලන බලපෑමක් තියෙනවද ඔබතුමාලගේ නැත්තම් දැන් ඔබතුමාදින්ම කියුණා දේශපාලන බලපෑමක් තිබ්බ නිසා මෙහෙම වුණේ කියලා. සමහර යම් ක්‍රියාමාර්ග තාමත් කියනවා මේ පෞගේ හිටපු අය. ඒ පිළිබඳව අදහසක් තියෙනවා. ඔව් දැන් මෙහෙම තියෙන්නේ අතරම ගත්තොත් අපේ රටේ තිබෙන නීති අනුව මෙවැනි ඉදිකිරීමක් කරන්න බෑ දේශපාලන බලපෑම් නැතුව.
අපි ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු අපිට අපේ ඉඩමක ගයක් හදාගනිද්දී අපිට තියෙන නීති රීති ගොඩක්. ඒතකොට ඒ යටතේ තමයි අපිට යන්න වෙන්නේ. ඒතර මේ නීති කිසිවක් වළංගු නැතුව මෙවැනි ඉදිකිරීමක් කරද්දී ඉදිකලා නම් ඉදිකලේ අනිවාර්යයෙන්ම දේශපාලන බලහත්කාරය මත. ඒතර එවැනි ඉදිකිරීම් තව තියෙන්න පුළුවන් අපේ රටේ තවදුරටත් අහු වෙනවා. ඒ වයිදිනොත් අපි කිසිදු පුජ්‍යලයකේ පුජ්‍යලිකත්වය අපට අදාළ නැහැ. ඔහුගේ දේශපාලනය අපට අදාළ නැහැ. ඔහු මොන ව්‍යාපාරිකයද කියන එක අපට අදාළ නැහැ. අනීතිකද ඒ සියල්ල වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් විදිහට අපි බැඳිලා ඉන්නවා. ජනතාවට වග කියනවා අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියලා.